රටේන්දි කියන්නේ අපි බොහෝ දෙනෙක් ප්‍රිය කරන ඉතා රසවත් පළතුරක්. ඉතින් ඕගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් විවිධ වැඩසටහන් වලදී අහපු ගැටලු තමයි රටේන්දි කෑවම මහත් වෙනවද? දියවැඩියාව තියෙන අයට රටේන්දි කන්න සුදුසුයිද? ඉතින් මෙන්න මේ වගේ ගැටලු ඇහුවා. මේ හැම ගැටලුවකටම පිළිතුරු මම මේ වැඩසටහනේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව රටේන්දි පිළිබඳව ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල පරීක්ෂණ ආයතන හරහා පරීක්ෂණ මගින් තහවුරු කරපු අපිට ලැබෙන ගුණ පහක් පිළිබඳවත් මම මේ වැඩසටහනේ ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පීනික්ස් ඩැක්ටිලිෆෙරා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකයෙන් ලබා ගන්න රටඉඳි මේවා අපිට ආහාරයට ගන්න සුදුසු අවස්ථාව වෙනකන් විවිධ අවදි පහු කරනවා. ගහේදී මේ රටඉඳි ඵලය හඳුන්වනවා මේ හැබාවුක් කියන නමින්. හැබාවුක් කියන නමින් හඳුන්වන මේ රටඉඳි ඵලය පසුව මේවා කිම්රි කියන නමින් හඳුන්වනවා. ඉතින් මේ කිම්රි කියන නමින් හඳුන්වන රටඉඳි ඵලය පසුව විවිධ සකස් කිරීම් වලට ලක් කරාට පස්සේ වියලීමට ලක් කරාට පස්සේ මේවා කලාල් කියන නමින් හඳුන්වනවා. මේ එකම රටඉඳි ඵලය විවිධ අවස්ථාවන් පහු කරනකොට තියෙන නම් තමයි මම දැන් මේ කියන්නේ. ඊට පස්සේ අපිට ආහාරයට ගන්න සුදුසු තත්ත්වයට මේක එන්නේ මේ රූතප් කියන අවධියේදී. රූතප් කියන අවධියෙන් පස්සේ මේක එනවා ටැම කියන අවධියට. ඉතින් මේ ටැම කියන අවධියේ තියෙන රටඉඳි තමයි අපිට බොහෝ දුරට වෙළඳ පොලේදී මිලදී ගන්න තියෙන්නේ. රටඉඳි පංගෙන් අපිට ලැබෙන පළවෙනි වැදගත්ම වාසය තමයි මේක පෝෂණීය ගුණය අතින් ඉතාමත් ඉහළ පළතුරක්. මොකද රටඉඳි මගින් අපිට ලැබෙනවා පොටෑසියම් ගත්තාම දෛනික පොටෑසියම් අවශ්‍යතාවයෙන් රටඉඳි ග්‍රෑම් 100ක් මගින් අපිට ලැබෙනවා 115ක ප්‍රමාණයක්. මැග්නීසියම් දෛනික අවශ්‍යතාවයෙන් 113ක් සම්පූර්ණ වෙනවා. කොපර් දෛනික අවශ්‍යතාවයෙන් 140ක් සම්පූර්ණ වෙනවා. කොපර් කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය khනිජ ලවණයක් විශේෂයෙන්ම අපේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය සඳහා. ඊට අමතරව මැංගනීස් 113ක ප්‍රමාණයක්, යකඩ 105ක ප්‍රමාණයක් සහ අපේ රතු රුධිරාණු නිෂ්පාදනය ලේ වඩවන්න අවශ්‍යම විටමින් එකක් වන මේ විටමින් B6 පිරිඩොක්සින් අවශ්‍යතාවයෙන් 115ක ප්‍රමාණයක් රටේන්දි මගින් අපිට ලැබෙනවා. සාමාන්‍යයෙන් රටේන්දි ග්‍රෑම් 100ක් ගත්තොත් එහෙම දැන් මම මෙතනදී අරන් තියෙන්නේ මේ මෙඩ්ජූල් කියන වර්ගයේ රටේදී බොහෝ දුරට අපි මේවා ලංකාවේ ලබා ගන්න පුළුවන් රටේන්දි වර්ගයක්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100කින් කිලෝ කැලරි 277ක ප්‍රමාණයක් ලැබෙනවා. රටේන්දි කියන්නේ කැලරි බහුලව අපේ ඇඟට ලැබෙන පළතුරක්. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් තමයි රටේන්දි වල බහුලවම අන්තර්ගත වෙන්නේ ග්‍රෑම් 75ක ප්‍රමාණයක් ලැබෙනවා. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 75ක් තිබුණට මේ තුල තන්තු අන්තර්ගත වෙනවා ග්‍රෑම් 7ක ප්‍රමාණයක්. ඒ කියන්නේ රටඉඳි කියන්නේ තන්තු ඉතාමත් බහුල ආහාරයක්. එතකොට අපිට මේකේ නෙට් කාබ් එක හදාගන්න අපි මේ ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයෙන් තන්තු ප්‍රමාණය අඩු කරලානේ අපිට නෙට් කාබ් එක හදාගන්න. එතකොට සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 68ක ප්‍රමාණයක් අපේ ඇඟට ඇතුල් වෙනවා. ඒ වගේම ප්‍රෝටීන් ග්‍රෑම් 2ක ප්‍රමාණයක් අපිට රටඉඳි මගින් ලැබෙනවා. ලෝකේ විවිධ පර්යේෂණ හරහා අපිට තහවුරු කරලා තියෙනවා මේ රටේන්දි ආහාරයට ගැනීම මගින් ඒ පර්යේෂණ සඳහා සහභාගී වූ කණ්ඩායම් වලට මෙන්න මේ වාසි ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ මලබද්ධයේ තත්ත්වය ඇතිවීම වැළැක්වීම සඳහා මල පහ පිටවීම පහසු කරන තන්තු බහුල ආහාරයක් තමයි අපිට රටේන්දි කියලා කියන්නේ. ඊට අමතරව බවල් මූවමන්ට්ස්. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ශක්තිය අපිට මේ රටේන්දි මගින් ලැබෙනවා. ඊට අමතරව ආහාර ජීර්ණය ඉතාමත් හොඳින් කරගන්න පුළුවන් වෙනවා රටේන්දි ආහාරයට ගත්ත කණ්ඩායම වලට. මේ පිළිබඳව කරලා තියෙන පරීක්ෂණ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. රටේන්දි අරහා අපිට ලැබෙන දෙවෙනි වැදගත්ම වාසිය තමයි අපේ රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීම සඳහා රටේන්දි අපිට උපකාරී වෙනවා. දැන් ගොඩ දෙනෙක් මගෙන් අහපු ගැටලුවක් තමයි දියවැඩියාව තියෙන අයට රටේන්දි කන්න පුළුවන්ද කියන ගැටලුව. දියවැඩියාව තියෙන අයට රටේන්දි කන්න පුළුවන් එක කිසිම ගැටලුවක් නැහැ. රටේන්දි මගින් අපේ රුධිර ග්ලූකෝස් මට්ටමට අහිතකර බලපෑමක් ඇති නොකරන බව පරීක්ෂණ බොහොමයක් මගින් තහවුරු කරලා තියෙනවා. ඊට හේතුව තමයි රටේන්දි තුල තන්තු බහුලව අන්තර්ගත වීම සහ රටේන්දි තුල ඊට අමතරව ප්‍රතිඔක්සිකාරක සහ විටමින් khනිජ ලවණ බහුලව අන්තර්ගත වීම නිසා තමයි මේ වාසිය අපිට රටේන්දි මගින් ලැබෙන්නේ. කියන්නේ දියවැඩියාව තියෙන අයට යම් නිශ්චිත ප්‍රමාණයකට දවසකට අපිට රටේන්දි ගන්න පුළුවන් විදිහට නිර්දේශ කරලා තියෙන්නේ රටේන්දි 3ත් 4ත් අතර ප්‍රමාණයක්. දැන් මේ ප්‍රමාණය ගත්තාම ඕගොල්ලන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටමට එහෙම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. රටේන්දි මගින් අපිට ලැබෙන තුන්වෙනි වැදගත්ම වාසිය තමයි ඒ තුල ප්‍රතිඔක්සිකාරක බහුලව අන්තර්ගත වෙනවා. මේ තුර බහුලවම අන්තර්ගත වෙන ප්‍රතිඔක්සිකාරක තමයි ෆීනෝලික් ඇසිඩ්, ෆ්ලේවනොයිඩ් ග්ලයිකෝසයිඩ් සහ හයිඩ්‍රොක්සිසිනමේට් කියන ප්‍රතිඔක්සිකාරක රටේන්දි තුල අන්තර්ගත වෙනවා. ඒක ඉතාමත් වැදගත් අපේ ශරීරය තුල තියෙන මේ ෆ්‍රී රැඩිකල්ස් වලින් වෙන ඩැමේජ් එක. ඒ කියන්නේ ඔබම ඔබ සැරිසරන මේ දහස් ඉලෙක්ට්‍රෝන ඒ වගේම සෛලීය අපද්‍රව්‍ය මේවා හරහා අපේ සෛල වලට බලපෑම් ඇති කරලා පිළිකා තත්ත්ව නිර්මාණය කරනවා. ඉතින් මේ දේවල් ඇඟෙන් ඉවත් කරගන්න හොඳම පළතුරක් තමයි අපිට මේ රටේන්දි කියලා කියන්නේ. කලින් මම ඕගොල්ලන්ට කිව්වා රටේන්දි අපේ රුධිර ග්ලූකෝස් මට්ටමට බලපෑමක් ඇති නොකරන බව. විවිධ රටේන්දි වර්ග තියෙනවා.
හැබැයි සමහර රටේන්දි වර්ග තියෙනවා මේවා දියවැඩියාව තියෙන අයට ගන්න සුදුසුයි හේතුව දැන් යම් පළතුරක් අපිට දියවැඩියාව සඳහා සුදුසුද නැද්ද කියලා නිර්දේශ කරන්න පුළුවන් එක නිර්ණායකයක් තියෙනවා. ඒ තමයි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ ඒ පළතුර ඒ ආහාරය අපි ගත්තට පස්සේ අපේ ඇඟ ඇතුලේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමන ශීඝ්‍රතාවය. ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක 50ට වඩා අඩු ආහාර තමයි අපිට සුදුසු ආහාර විදිහට අපි ගන්න සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන්ට. දැන් රටේ ඉඳිවල මේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක යම් පරාසයක් තුල දිව යනවා. ඊට හේතුව තමයි මේවා හදන්න ගන්න ක්‍රමය, මේවාගේ එක එක ශාක. ඉතින් මෙන්න මේ ක්‍රම අනුව මේවා එක පරාසයක් තුල දිව යනවා. එතකොට දැන් ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක රටේ ඉඳිවල 42.5 ඉඳලා 74.6 දක්වා දිව යනවා. ඒ කියන්නේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක අඩු පැත්තෙත් තියෙනවා, වැඩි පැත්තෙත් තියෙනවා. එතකොට අපිට ගන්න සුදුසු රටේන්දි වර්ග විදියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක අඩු රටේන්දි වර්ග විදියට මෙන්න මේවා. ඩෙග්ලෙක් නූර් කියන රටේන්දි වර්ගය, අජ්වා කියන රටේන්දි වර්ගය, සහීදි කියන රටේන්දි වර්ගය සහ සුක්කාරි කියන රටේන්දි වර්ග සුදුසුයි දියවැඩියාව තියෙන අයට හේතුව ඒවායේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක අඩුයි. මේ රටේන්දි වර්ගවල දැන් මේ රටේන්දි වර්ගවලට වඩා තරමක් ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක වැඩි. කලාස් කියන රටේන්දි වර්ගය, බාර්හි කියන රටේන්දි වර්ගය, සෙලාජ් සහ මෙඩ්ජූල් කියන මේ වර්ගවල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක මම අර මුලින් සඳහන් කරපු වර්ගවලට වඩා වැඩි. ඒ වගේම ග්ලයිසිමික් ලෝඩ් එකත් වැඩි. මේ නිසා දැන් ඕගොල්ලන්ට ගන්නව නම් රටේන්දි ගන්න පුළුවන් සීමාව දවසකට රටේන්දි 3ත් 4ත් අතර ප්‍රමාණයක්. ඒ වගේම ගන්න සුදුසු වර්ග විදියට මම මේ සඳහන් කරපු වර්ග හඳුන්වන්න පුළුවන්. රටින්දි මගින් අපිට ලැබෙන හතරවෙනි වැදගත්ම වාසිය තමයි අපේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා ඉතාමත් සුදුසු බව පරීක්ෂණ මගින් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ බ්‍රේන් හෙල්ත් එකට මොලේ ක්‍රියාකාරීත්වය සඳහා ඉතාමත් සුදුසු පළතුරක් තමයි රටින්දි. ඊට හේතුව තමයි ආසාදන කාරකයක් වන මේ ඉන්ටර්ලෙව්කින් 6 මට්ටම මොළය තුල අඩු කරන්න උපකාරී වෙන බව හොයාගෙන තියෙනවා මේ රටේන්දි හරහා. ඒ නිසා ඔයගොල්ලන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා සුදුසු පළතුරක් විදිහට රටේන්දි හඳුන්වන්න පුළුවන්. අවසාන වශයෙන් රටේන්දි මගින් අපිට ලැබෙන වැදගත්ම වාසිය තමයි පරීක්ෂණ ගණනාවකින් මේ බව තහවුරු කරලා තියෙනවා. ස්වභාවික දරු ප්‍රසූතිය පහසු කරන පළතුරක් විදිහට අපිට රටේන්දි හඳුන්වන්න පුළුවන්. මේ බව තහවුරු කරන පරීක්ෂණ ගණනාවක් තියෙනවා. මම මේ පරීක්ෂණ ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න ස්ක්‍රීන් එකෙත් දාන්නම්, ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ රටේන්දි භාවිතයට ගත්තු අම්මලාට ඔවුන්ගේ අවසාන ත්‍රෛමාසිකය තුළ මේ රටේන්දි ආහාරයට ලබා දීලා තියෙනවා. එමගින් මේවා ආහාරයට ගත්තු අම්මලාට ස්වභාවික දරු ප්‍රසූතිය පහසු වෙලා තියෙනවා නොගත්ත අම්මලාට වඩා. සීනි මගින් නැති කරන බලපෑමට වඩා හාත්පසින්ම වෙනස් බලපෑමක් තමයි මේ රටේන්දි කියන ස්වභාවික පැණි රසකාරකය මගින් අපේ ශරීරයට ඇති කරන්න හේතුව ඒ තුළ අන්තර්ගත මේ තන්තු ප්‍රමාණය සහ මේ ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සහ ಖನಿಜ ලවණ නිසා. ඒ වගේම අස්ථි පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා උපකාරී වන බව හොයාගෙන තියෙනවා මේ රටේන්දි හරහා. ඒ නිසා රටේන්දි කියන්නේ ආහාර ගැනීමට සුදුසු දියවැඩි තිබුණත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් පළතුරක්. හැබැයි යම් සීමාවක් මම ඔයගොල්ලන්ට කිව්වා දවසකට අපිට ගන්න පුළුවන් රටේන්දි 3ත් 4ත් අතර ප්‍රමාණයක් කියලා. ඊට වඩා වැඩි වුණොත් එහෙම අනවශ්‍ය විදිහට අපේ ඇඟට මේ කැලරි ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව රුධිර ග්ලූකෝස් මට්ටමත් එමගින් ඉහළ යන්න පුළුවන්. මේ නිසා යම් සීමාවක් තුල ගන්න සුදුසු ඉතා පෝෂදායී පළතුරක් විදිහට මට රටේන්දි හඳුන්වන්න පුළුවන්. මං හිතනවා ඕගොල්ලන්ට මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඕගොල්ලන්ගේ ජීවිතේට තවත් වැදගත් මේ වගේම සෞඛ්‍ය වැඩසටහනක් අරගෙන අපි ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු.